ජනාධිපති අරමුදල සඳහා අයදුම් කිරීමට වර්තමාන වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බලය පවරලා තියෙනවා. ජනාධිපති අරමුදලින් මේ මූල්‍යාධාර ලබා ගන්න දැන් කොළඹ යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහිදී මේ වෛද්‍ය ආධාර සඳහා ඉල්ලුම් කරන ආකාරය, ඒ වගේ මේ සඳහා අවශ්‍ය දේවල්, අයදුම් කරන ක්‍රමවේදය සහ මේක ප්‍රතික්ෂේප වන අවස්ථා, කොපමණ මුදල් ප්‍රමාණයක් ලබා දෙනවද සැත්කම් හා ප්‍රතිකාර සඳහා, අනුමත රෝහල් සහ මේ ජනාධිපති අරමුදලින් මූල්‍යාධාරය ලබා ගන්නේ කොහොමද කියන එක මේ වීඩියෝ මගින් මම බොහෝ විස්තර ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින මේ වීඩියෝව සමග ඔබට බොහෝ දේ දැනගන්න පුළුවන්. ජනාධිපති අරමුදල පිහිටවල තියෙන්නේ 1987 අංක 7 දරන පනත යටතේ. මේ සඳහා මුදල් ආධාර ලැබෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන්. ඒ වගේම තමයි ජනාධිපති අරමුදල මහපොළ ශිෂ්‍යාධාර සඳහාත් ආධාර කරනවා. ඉතින් අපි බලමු මේ ජනාධිපති අරමුදලෙන් කොහොමද අනුමත සැත්කම් හා ප්‍රතිකාර සඳහා මූල්‍යාධාර ලබා ගන්න කියලා. ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා ගන්න වෙනද නම් ඔබට කොළඹ යන සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අවශ්‍ය ලේඛන තැපැල් මාර්ගයෙන් තමයි යොමු කරන්න වෙන්නේ. මෙහිදී සිදුවන අපහසුතා සලකා බලලා දැන් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අයදුම් කරන්න පුළුවන්. ඉතින් ජනාධිපති අරමුදල ගමටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් ඔබගේ සැත්කම් සහ ප්‍රතිකාර සඳහා මෙන්න මේ ක්‍රමවේදයේ යටතේ අයදුම් කරන්න. විශේෂයෙන් කියන්න ඕන මේ මූල්‍යාධාර ජනාධිපති අරමුදලෙන් ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ අනුමත සැත්කම් සහ ප්‍රතිකාර සඳහා පමණයි. ඒ වගේම අනුමත රෝහල් ප්‍රමාණයක් තියෙනවා. ඒවයි කරපු සැත්කම් සහ ප්‍රතිකාර සඳහා තමයි මේ ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර හිමි වෙන්නේ. එහිදී ඔබට පුළුවන් මේ අනුමත රෝහල් සහ අනුමත සැත්කම් පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ විෂය භාර නිලධාරියාගෙන් විමසලා දැනගන්න. ඔබගේ අයදුම් පත්‍රය ලබා ගැනීමට එක කරගන්න එක ඔබට පහසුවක් වෙනවා. ජනාධිපති අරමුදලෙන් අනුමත සැත්කම් හා ප්‍රතිකාර සඳහා මූල්‍යාධාර ලබා ගන්න ඉල්ලුම් කරන ක්‍රමවේද දෙකක් තියෙනවා. එහිදී ඔබ පළමුවෙන්ම කරන්න ඕන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ ජනාධිපති අරමුදල භාර විෂය භාර නිලධාරියා හමු වෙලා ඔබගේ විස්තර ටික කියලා අයදුම් පත්‍රයක් ලබා ගන්න ඕන. මෙහිදී පළමු ක්‍රමයේ යටතේ අනුමත සැත්කම් හා ප්‍රතිකාර සඳහා ඔබ රෝහල් ගත වෙන්න කලින් ඔබට ඒ මූල්‍යාධාර අවශ්‍ය නම් ඔබ ඒ රෝහල් ගත වෙන්න දින 30කට කලින් මේ සඳහා අයදුම් කරලා තියෙන්න ඕන. එහිදී ඔබ ඒ සැත්කම හා ප්‍රතිකාර ලබා ගන්න මේ බලාපොරොත්තු වෙන රෝහල වෛද්‍යවරයාගේ නිර්දේශය මත ඒ බව සහතික කරලා වෛද්‍යවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සමග සැත්කමට දින 30කට කලින් ඉල්ලුම් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ ඒ සඳහා අවශ්‍ය වන බිල්පත් හා කුවිතාංශි ජනාධිපති අරමුදලට ඉදිරිපත් කිරීමේදී මේ සියලුම දේ අවශ්‍ය වෙනවා. ඒක නිසා ඔබ පැහැදිලිව මෙන්න මේ වෛද්‍යවරයාගේ අත්සන් නිල මුද්‍රා සහ ඒ සැත්කමට අදාළ දේවල් දින 30කට කලින් අයදුම් කිරීමේදී මේ අයදුම් පතත් සමග ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා ගැනීමේ දෙවන ක්‍රමවේදය තමයි අනුමත සැත්කම් හා ප්‍රතිකාර කිරීමෙන් පසු මේ මූල්‍යාධාරය ලබා ගැනීමට ඔබ රෝහලෙන් බැහැර වූ දින සිට දින 60ක් ඇතුළත මේ සඳහා සතියාන්ත හා නිවාඩු දින ඇතුළත් වෙනවා. මේ සියලු දිනත් එක දින 60ක් ඇතුළත ඔබ මේ අයදුම් පත සහ අනිකුත් විස්තර මේ ජනාධිපති අරමුදලට ලබා දිය යුතුයි. ඒ සඳහා හැකි ඉක්මනින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විෂය භාර නිලධාරියා හමු වෙලා මේ අයදුම් පත සහ අනිකුත් මේ රෝහලේ ප්‍රතිකාර ලබාගත් විස්තර, ඒ වගේම වෛද්‍යවරයා සහතික කළ නිල මුද්‍රාව සහිත අස්සන, ඒ වගේම මේ ප්‍රතිකාර ලබාගත් බිල්පත් කුවිතාංශ මේ සියලු දේ රෝහලෙන් බැහැර වූ දින සිට දින 60ක් ඇතුළත අනිවාර්යයෙන්ම ජනාධිපති අරමුදලෙන් ඔබ මූල්‍යාධාර බලාපොරොත්තු වෙනවා නම් අයදුම් පත සමග ඉදිරිපත් කරන්න ඕන. ජනාධිපති අරමුදලෙන් ඔබ අයදුම් පත සමග මේ විස්තර ඉදිරිපත් කිරීමේදී අනිවාර්යෙන් ඔබගේ ජාතික හැඳුනුම්පත අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ජාතික හැඳුනුම්පත නැත්නම් වැඩිහිටි හැඳුනුම්පතත් මේ සඳහා මේ වළංගු වෙනවා.
ජනාධිපති අරමුදලෙන් අනුමත සැත්කම් හා ප්‍රතිකාර සඳහා හැම දිනාටම මූල්‍යාධාර හිමි වෙන්නේ නැහැ. විශේෂයෙන් මෙහිදී මාසිකව ලක්ෂ 2කට අඩු ආදායම් ලබන පුද්ගලයින්ට පමණයි මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. මේ ආදායම් බලනකොට මුළු පවුල් ඒකකයේම ආදායම බලනවා. ඒ කියන්නේ අයදුම්කරුගේ දරුවන්ගේ ආදායමුණු 150ක් එකතු කරලා බලනවා. මාසිකව ලක්ෂ 2ක ආදායමක් ලැබෙනවද කියලා. මාසෙට ලක්ෂ 2කට අඩු ආදායමක් තියෙන පුද්ගලයින්ට මේ සඳහා සුසුකම් ලබනවා ඉල්ලන්නේ. ඊට වඩා වැඩි ආදායමක් තියෙනවා ලක්ෂ 2කට වැඩි නම් ඔවුන්ට මේ ප්‍රතික්ෂේප කරනවා මේ අයදුම්පත්. මේ ජනාධිපති අරමුදලෙන් සුදුසුම කෙනාට තමයි මේ මූල්‍යාධාර ලබා දෙන්නේ. ඒ වගේම තමයි ප්‍රාදේශීය ලේකම් මගින් ඔවුන්ගේ ආදායම් වාර්තා ග්‍රාම නිලධාරී මගින් ලබා ගන්නවා. ඒ නිසා සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන අයට සුසුකම් තියෙන අයට මේක ලබා ගන්න පුළුවන්. ජනාධිපති අරමුදල මගින් සැත්කම් හා ප්‍රතිකාර සඳහා ලබා දෙන උපරිම මුදල මිලියනයයි. ඒ කියන්නේ ලක්ෂ 10යි. ඒ වගේම තමයි එක අයදුම්කරයෙකුට වාර 3යි මේ ජනාධිපති අරමුදලෙන් සැත්කම් හා ප්‍රතිකාර සඳහා මූල්‍යාධාර ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊට වැඩිය ලැබෙන්නේ නැහැ එක් අයෙකුට. ඉතින් ඒ වගේම තමයි මේ ජනාධිපති අරමුදලෙන් ඔබ මූල්‍යාධාර බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ඔබ දින 30කට කලින් ඔබ රෝහල් ගත වෙන පෙර මූල්‍යාධාර ලබා ගන්න හිතන් ඉන්නව නම් දින 30කට කලින් අයදුම් කරන්න ඕන. ඔබ රෝහල් ගත වුණායින් පස්සේ මූල්‍යාධාර ලබා ගන්න බලාපොරොත්තු වෙනව නම් රෝහලින් බැහැර වූ දින සිට දින 60ක් ඇතුළත අනිවාර්යයෙන්ම අයදුම්පත් සමග අවශ්‍ය වෙන සියලුම ලියවිලි සහ විස්තර ඉදිරිපත් කරන්න ඕන. අවුරුදු 18ට අඩු දරුවෙක් සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර සැත්කම් හා ප්‍රතිකාර සඳහා අයදුම් කරනව නම් අනිවාර්යෙන් ඒ සඳහා බාරකරුවෙක් විසින් මේ අවශ්‍ය සියලු ලියකියවිලි ඉදිරිපත් කරන්න වෙනවා. ඒ වගේම තමයි මෙහිදී අයදුම්පත් ප්‍රතික්ෂේප වෙන අවස්ථා කිහිපයක් තියෙනවා. ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ඉල්ලන දින 30ක් ඇතුළත රෝහල් ගත වෙන්න පෙර ඉල්ලුම් කරන්න ඕන පුද්ගලයන් ඒ සඳහා ඉල්ලුම් කරේ නැත්නම් ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම රෝහල් ගත වීමෙන් පසු ඉල්ලන්න අවශ්‍ය වෙන පුද්ගලයන් දින 60ක් ඇතුළත ඒ සඳහා ඉල්ලුම් නොකරොත් ඒ අයදුම්පත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම වෙනත් ආයතන වලින් හෝ රක්ෂණ ආයතන වලින් බැහැර වෙනත් කොහෙන් හෝ මුදල් ලැබුණා නම් 150කට වැඩිය මේ සැත්කම් හා ප්‍රතිකාර සඳහා එවැනි අයදුම්පත්‍රත් මේ ජනාධිපති අරමුදලෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වගේම තමයි මාසික ආදායම ලක්ෂ 2කට වැඩි අයදුම්කරුවන්ගේ මේ අයදුම්පත්‍රත් ජනාධිපති අරමුදලෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඊට අමතරව තවත් අත්‍යවශ්‍ය ලියකියවිලි විල්පත් සහ කුවිතාංශය ඒ වගේම වෛද්‍යවරුන්ගේ නිර්දේශ නොමැති අඩුපාඩු සහිත මේ අයදුම්පත්‍රත් මේ ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ඉල්ලීම් කිරීමේදී ප්‍රතික්ෂේප වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි මෙහිදී ඔබ අනුමත රෝහලකින් හෝ අනුමත ප්‍රතිකාර හා සැත්කම් සඳහා නෙවෙයි නම් අයදුම් කරන්නේ ජනාධිපති අරමුදලෙන් ඒ වගේ අයදුම්පත්‍රත් ප්‍රතික්ෂේප වෙනවා. විශේෂයෙන් මෙහිදී කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සිදු කරන විවෘත හදවත් සැත්කම් සහ රාගම රෝහලෙන් සිදු කරන ලබන අක්මා බද්ධ කිරීමේ සැත්කම් සඳහා අයදුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ජනාධිපති අරමුදල සඳහා බාරගන්නේ නැහැ. මොකද එම රෝහල් වලින්ම එම අයදුම් පත්‍ර යොමු කරනවා ජනාධිපති අරමුදල වෙත. ඒ නිසා අමුතුවෙන් අයදුම් පත්‍ර දීලා මේක අයදුම් කරු විසින් යොමු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ජනාධිපති අරමුදලට. එවැනි අයදුම් පත්‍ර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් බාරගන්නේ නැහැ. ඔබට මේ ජනාධිපති අරමුදලෙන් අවශ්‍ය මූල්‍යාධාර ලබා ගන්න මේ සියලුම දේවල් සම්පූර්ණ කරලා මේ සියලු දේ සත්‍යයි කියලා දියුරුම් ප්‍රකාශයක් ලබා දෙන්න ඕන. ඒ වගේම තමයි මෙහිදී ඔබ ණය වෙලා රන් භාණ්ඩු ගස් කරලා ඒ වගේ දේවල් වලින් සැත්කම කරගත්තා නම් ඒ සඳහා අදාළ කුවිතාංශ බිල් පිටපත් ඒ වගේ දේවල් මේ අයදුම් පත්‍රයේ සමග යොමු කරන්න වෙනවා. එක දෙයක් හරි අඩුපාඩු නම් ඔබේ අයදුම් පත්‍රය ජනාධිපති අරමුදල යොමු වෙන්නේ නැහැ. ජනාධිපති අරමුදල මගින් ඔබ අයදුම් පත්‍රයක් යොමු කරා නම් ඔබගේ සැත්කම් හා ප්‍රතිකාර සඳහා ඔබ සියලුම ලියකියවිලි සහ අවශ්‍ය සියලුම දේ සම්පූර්ණ කරා නම් ඒ විෂයභාර නිලධාරී විසින් මේ සියලු දේ පිළිබඳ වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දෙනවා. මේ ප්‍රාදේශීය ලේකම් විසින් මේ සියලු දේ අනුමත කරලා ජනාධිපති අරමුදලට යොමු කර පසු මේ සඳහා අනුමැතිය ලැබෙනවා ඔබට මුදල් ලබා ගන්න. එහිදී මේ මුදල් ඔබගේ බැංකු ගිණුම වෙත බැර කරනවා. ඔබගේ බැංකු ගිණුමට මේ මුදල් ලැබුණු පසු
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඔබව දැනුවත් කරනවා. එහිදී ඔබට පුළුවන් මේ මුදල් ලබාගෙන ඔබගේ සැත්කම් හා ප්‍රතිකාර කරගන්න. ඒ වගේම ඔබ සැත්කම් හා ප්‍රතිකාර කරගත්තා නම් ඒ සඳහා අවශ්‍ය බිල්පත් හා ඒ සියලු දේ ගෙවන්න පුළුවන් මේ මූල්‍ය ආධාර මගින්. ජනාධිපති අරමුදලෙන් අනුමත සැත්කම් හා ප්‍රතිකාර සඳහා ඔබට සුවිශේෂී අවස්ථාවක් දැන් ගමටම ලැබිලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඔබගේ සියලුම මේ විස්තර ඉදිරිපත් කරලා විශේෂ බාල නිලධාරීන් මගින් සියලු දේවල් අහගෙන ඔබට පුළුවන් අයදුම් කරන්න මේ සඳහා. ඒ වගේම ඔබට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා ගන්නත් පුළුවන් පහසුවෙන්. ඒක නිසා ඔබට සුදුසුකම් තියෙනම් ඔබට අවශ්‍ය නම් මේ මූල්‍ය ආධාර ඉක්මනින්ම අයදුම් කරන්න. ඒ වගේම තමයි වෛද්‍ය උපකරණ ලබා ගන්නත් පුළුවන් මේ අරමුදලෙන්. ඒ සියලු දේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනාධිපති අරමුදල පිළිබඳ විශේෂ බාල නිලධාරියෙක් ඉන්නවා. ඔහු හමු වෙලා වැඩි විස්තර ලබා ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ මගින් ඔබට මේ පිළිබඳ බොහෝ විස්තර දැනගන්න ඇති. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.